එකට අද ඔගොල්ලෝ දන්න කෙනෙක් ගෙන්නලා තියෙනවා. content creator streamer 2019 most popular upcoming channel award එක ගත්ත කෙනා තමයි අද මගේ පළවෙනි podcast episode එකට කැඟෙලා තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි මානියා යාළුවනේ අයබෝවන් මනේ මොකද වෙන්නේ ඈ මොකද වෙන්නේ මනේ ඉන්න හොදෙන් ඉන්නවා thank you එන්න කිව්වට ඔයාගේ පළවෙනි podcast එකට කිව්ව ගමන් හා කියලා ආපු එකටත් thank you කිව්ව ගමන් හා කිව්වේ නෑ ඇහුවා මොනකටද මොනවාගේ වැඩකටද මේ වැඩ ගහන්න කියලා මම බැලුවා අවුලක් නෑ ඉතින් සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් හිතලා බලන්න යන්න ගන්න ඔබ විශ්වාස කරනවා මම නෝන්ඩි කරන්නේ නෑ මේ කරපු එහින්දා ස්ටාර්ට්අප් එකක් විදියට පටන් ගමු කොහොමද ඔයා ඇයිවා channel එක පටන් ගත්තේ ඇයිවා පටන් ගත්තේ ඒක මම පටන් ගත්තේ ඇත්තට ඒකට සබ්ජෙක්ට් එකක් තිබ්බ පටන් ගමු මගේ තව පොඩි සීන් එකක් තියෙනවා මේ තාමත් එක ලාවට තියෙනවා අර මිනිස්සුන් එක කරනවට පොඩ්ඩක් අමාරුයි අර මිනිස්සු ඉස්සරහා damn හරිම සිනිදුයි හරිම සනීපයි හරියට නිකන් පුළුන් වගේ වාට තේරෙන්නේ ඔය බලන් හිටියට තේරෙන්නේ ඔය ඇවිල්ලා අල්ලලා බලන්න ඕනේ මට ඉන්ස්පිරේෂන් එක මගෙත් මේ මාවත් රෙකෝඩ් කරලා දාන්න ඕනේ කියලා. ඊට පස්සේ වීඩියෝස් දාද්දී දෙක තුනක් දාද්දී ගෙදර කට්ටිය බැලුවා. එහෙම එතනින් එහාට ග්‍රෝ වෙන්නේ නැහැ channel එක. කවුරුත් ඉන්ට්‍රෙස්ට් නැහැ නැත්තම් මොනවටද මාව බලන්නේ කියලා. මාව දැන් මම වීඩියෝස් දැම්මොත් එහෙම බලන්න හේතුවක් තියෙනවා. පස්සේ මට ඇත්තටම ගේ කන්ටෙන්ට් කරන්න තමයි ආසාවක් තිබ්බේ. හැබැයි ගේ කන්ටෙන්ට් කරන්න හොඳ කම්පියුටර් එකක් තිබ්බේ නැහැ. රෙකෝඩ් කරලා දාන තරම්. අර අපිට එනකොට කාගේද සාමාන්‍යයෙන් බලන්නේ කට්ටිය එකතු වෙලා පටන් ගන්න කතාවක් කියවනේ. දැන් ඒකෙන් මා හිතනවා සාමාන්‍යයෙන් දැන් කට්ටියට එකතු වෙලා කරන්න පුළුවන්ද ලේසිද? එහෙම ඔයා මොකද හිතන්නේ ගැන? ඒක පොඩ අමාරුයිනේ. අමාරු වෙනවා. දැන් අපි ඔය හැමිල්ටන් ලටත් වෙලා තියෙන්නේ ගේ සීන් එකනේ. රෂිත් ඉන්න. මයි හබ්බ සෙට් උනේ මේ පොර එදා සල දානවනේ වීඩියෝස්. ඊට පස්සේ මම ඒතොර ගහනවා. ඊට පස්සේ එයාට මම මැසේජ් එකක් දාලා ඇහුවා කරන්න කැමතිද මම මේ කරනවා මගේ කියනවා මේ දෙන්න එකතුලා යන්න කැමතිද කියලා. එයා කැමති වුණා. ඊට පස්සේ තමයි වීඩියෝ එක කරේ. මං කියන්නේ තව අපි අවුරුදු දෙක තුනකින් හරි තව මීට වඩා අපි එකට ගත්ත එක්ස්පීරියන්ස් ගැන කතා කරන්න සෙක්ස් සීන් එක දෙන්න. ඕකේසේ. thank you ආවට. එලගිරි thank you වෙන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එක හැමෝම ජය. This edit was hugely inspired by Lone Wolf Shaz. I gave it my absolute best with everything I've learned so far. I'm still working on getting better, but I hope you guys enjoyed every second of it. If you liked the video, make sure to hit that like button and subscribe to support the channel. And definitely share your thoughts in the comments. I'd love to read what you think.